අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මේ දවස්වලදී ගන්න පුළුවන් ගණන් අඩුම අලුත්ම ස්මාර්ට්ෆෝන්ස් පහක් ගැන. ඉතින් මම මේ කතා කරන්න යන ෆෝන් පහ මිල අඩුවේ කියලා මිල වැඩි එකට මම පෙළ ගස්සලා තියෙන්නේ. ඉතින් ඔයා මේ දවස්වලදී ෆෝන් එකක් අලුතෙන්ම ගන්න ඉන්නවා නම් එහෙම මේක නා වීඩියෝ එක වට ගොඩක් අදගත්තේ. එහෙනම් බලමු මේ ෆෝන් පහ මොනවද කියලා. අපේ ෆෝන් ලිස්ට් එකේ තියෙන පළවෙනි ෆෝන් එක වෙන්නේ මෙන්න මේ itel ලගේ itel A50C කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේකේ ස්පෙක්ස් කතා කරොත් එහෙම මේකට පිට අඟල් 6.6ක IPS LCD ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් වෙනවා HD+ resolution එකක් එක්ක. ඒ වගේම මේක අපිට Android 14 වල Go Edition එක රන් වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන්නේ original මේ Android version එක නෙමෙයි light version එකක්. ඒ වගේම Unisoc T603 කියන basic performance එකක් තියෙන chipset එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 2GB RAM එකක් එක්ක 32GB storage එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන්. ඒත් එක්කම 8 megapixel main camera එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම mAh 4000ක battery එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ගාන කිව්වොත් මේ අපිට ලංකාවේ රුපියල් 20000කට වගේ ආසන්න වශයෙන් නිදී ගැනීම හැකියාව තියෙනවා. අපේ ෆෝන් ලිස්ට් එකේ තියෙන දෙවෙනි ෆෝන් එක වෙන්නේ මෙන්න මේ Xiaomi ලගේ Xiaomi Redmi A5 කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේක විස්තර කතා කරොත් එහෙම මේකේ පිට අඟල් 6.8ක ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේක IPS LCD ඩිස්ප්ලේ පැනල් එකක්. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී HD+ resolution එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Android 15 වල Go Edition එක මේකේ රන් වෙනවා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම Unisoc T7250 කියන chipset එකත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙත් basic performance එකක් තමයි තියෙන්නේ. ඒ වගේම 3GB RAM එකක් එක්ක 64GB storage එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙගාපික්සල් 32ක මේන් කැමරා එක බලා ගන්න පුළුවන් වෙනවා සහ තවත් ලෙන්ස් එකක් බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම mAh 5200ක ලොකු බැටරි එකක් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේකේ ගාන කිව්වොත් එimhe අපිට මේක ලංකාවෙන් ආසන්න වශයෙන් එම රුපියල් 25000කට වගේ මිලදී ගැනීම හැකියාව තියෙනවා. අපි කතා කරන්න යන තුන්වෙනි ෆෝන් එක තමයි මෙන්න මේ Realme ලගේ Realme Note 60X කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේකේ ෆීචර්ස් කතා කරොත් එහෙම මේකේදී අපිට අඟල් 6.74ක IPS LCD ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා HD+ resolution එකක් එක්ක. මේකේ සාමාන්‍ය ඩිස්ප්ලේ සයිස් එක ටිකක් විතර ලොකුයි. ඒ වගේම Android 14 මේකේ රන් වෙන බලා ගන්නත් පුළුවන් වෙනවා. මෙතනදී තියෙන්නේ light version එක නෙමෙයි original Android version එක. ඒ වගේම Unisoc Tiger T612 කියන chipset එකත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙන් අපිට සාමාන්‍යයෙන් තරමක් දුරට හොඳ මට්ටමක performance එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම 4GB RAM එකක් එක්ක 64GB storage එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම 8 megapixel main camera එකක් එක්ක තවත් lens එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆෝන් එකේ. ඒ වගේම මේකෙත් අන්තිමට mAh 5000ක battery එකක් දීලා තිනවත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ ගාන කිව්වොත් එimhe මේක අපිට ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 30000 වගේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි කතා කරන්න යන හතරවෙනි ෆෝන් එක තමයි මෙන්න මේ Motorola Moto G05 කියන ෆෝන් එක. ඉතින් මේක විස්තර කතා කරොත් එහෙම මේකේ අපිට අඟල් 6.6ක IPS LCD ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා HD+ resolution එකක් එක්ක. ඒ වගේම Android 15 මේ ෆෝන් එකේ රන් වෙනවා. ඒත් එක්කම MediaTek Helio G81 Extreme කියන chipset එකත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 4GB RAM එකක් එක්ක 64GB storage එකකුත් මෙන්න මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම megapixel 50ක main camera එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අන්තිමට මේකෙත් මෙයාලා බැටරි දීලා තියෙන mAh 5200ක් විදිහට. ඉතින් අපිට මේක ලංකාවෙන් ගන්න පුළුවන් ආසන්න වශයෙන් බැලුවොත් රුපියල් 34000කට වගේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන අන්තිම ෆෝන් එක වෙන්නේ මෙන්න මේ Infinix Hot 60i කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේකේ ස්පෙක්ස් කතා කරොත් මේකේ අපිට අඟල් 6.7ක IPS LCD ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම HD+ resolution එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම Android 15 මේ ෆෝන් එකේදී රන් වෙනවා බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම MediaTek Helio G81 Ultimate කියන chipset එකත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකත් අපිට සාමාන්‍ය හොඳ මට්ටමක performance එක මේ price range එකත් එක්ක බලද්දි ගන්න පුළුවන්. ඒ වගේම 6GB RAM එකක් එක්ක 128GB storage එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම megapixel 50ක main camera එක බලා ගන්න පුළුවන් වෙනවා තවත් lens එකක් එක්ක. ඒ වගේම මේකේ battery එක දීලා තියෙන්නේ mAh 5160ක් විදිහට. ඉතින් අපිට මෙන්න මේ ෆෝන් එක ලංකාවෙන් ගන්න ඕන නම් එහෙම රුපියල් 40000කට වගේ ආසන්න වශයෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ ෆෝන් එක සම්බන්ධව තවත් in detail දැනගන්න ඕන නම් එහෙම මම ඊට කලින් මේ ෆෝන් එක සම්බන්ධයෙන් තනි වීඩියෝ එකක් කළා channel එකේ. ඔයාලට දැන් මේ පේන්නේ අන්නේ වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ ෆෝන් එක සම්බන්ධයෙන් තවත් විස්තර දැනගන්න ඕන නම් එහෙම මෙන්න මේ වීඩියෝ එකත් ගිහලා බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකේ description එකෙන් දාලා තියන්නම්. ඉතින් මෙන්න මේවා තමයි ෆෝන් පහ. ඔයා මේ දවස්වලදී අඩුවට අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් එහෙම මෙන්න මේ ෆෝන් පහෙන් මොකක් හරි ෆෝන් එකකට තෝරගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ කතා කර ෆෝන් පහ වට එච්චර හිතට ඇල්ලුවේ නැත්නම් එහෙම පොඩ්ඩක් channel එකට ගිහලා බලන්න. මම මේ වගේ වීඩියෝස් මීට කලින් ගොඩක් කරලා තියෙනවා. ඒ වීඩියෝස් උත් බලුවොත් එහම ඔයාලට සාමාන්‍ය හොඳ ෆෝන් එකක් තෝරගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඕනේ නම් ගිහලා වීඩියෝස් උත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් මොකද හිතන්නේ අද වීඩියෝ සම්බන්ධව පාලින් කමෙන්ට් එකක් දාලා කියලා මතක් කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතන කෙනෙක්ට අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරලා support එකක් දෙන්න. ඒ වගේම අපේ channel එකට කතා කරන්නේ මේ වගේම ස්මාර්ට්ෆෝන්ස් වලට සම්බන්ධ වීඩියෝස්. ඔයාලට channel එකට පොඩ්ඩක් ගියොත් එහෙම මම කරලා තියෙන වීඩියෝස් මොන වගේ වීඩියෝස්ද කියලා වලට බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Android phones ගැන, Apple phones ගැන, ඒ වගේ මේ වගේ ගණන් අඩුවට ගන්න පුළුවන් phones ගැන, smartphone comparison videos ගැන මේ වගේ smartphones වලටම සම්බන්ධ වීඩියෝස් වලට අපේ channel එකේදී බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය phone සම්බන්ධයෙන් interesting කෙනෙක් නම් නැත්නම් අපේ channel එකේ දාන වීඩියෝස් වලට වැදගත් කියලා හිතෙනවා නම් එහෙම අපිට කන්නේ පොඩි support එකක් විදියට channel එක subscribe කරලා support එකක් දෙන්න තමතක් කරන්නත් එපා. එහෙනම් අද වීඩියෝ බලවට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම මම මෙතන ඔයාලට සුබම සුබ දවසක්.